විකල්ප.org වෙබ් අඩවියට එහි කර්තෘ සම්පත් සමරකෝන් ලියපු ලිපියක් ඇසුරෙන් කරන මේ විග්‍රහයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා බහ කරන්නේ ආපදා කළමනාකරණය දිහා අපි බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් මාතෘකාවක් ගැනයි. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ආපදා සහන දෙනවා කියන්නේ හුදෙක් මානුෂීය මෙහෙයුමක් කියලානේ. ඒත් ඇත්තට මේක එහෙමද? ආපදාවකට ප්‍රතිචාර දක්වනකොට ඒක හැමතිස්සෙම මධ්‍යස්ථ අපක්ෂපාතී දෙයක්ද? ඔන්න ඔය ප්‍රශ්නෙන් තමයි අපි මේ කතාවේ ගැඹුරටම යන්න පටන් ගන්නෙ. හරි. මුලින්ම බලමු මේකේ පොතේ තියෙන තේරුම මොකක්ද කියලා. ආපදා කළමනාකරණය කියන්නේ සරලවම කිව්වොත් ස්වභාවිකව හරි මිනිස්සු නිසා හරි වෙන ව්‍යසනයකින් ජීවිත, දේපල සහ පරිසරය බේරගන්න කරන ක්‍රියාවලියට. හැබැයි කතාව තියෙන්නේ මේක හුදෙක් පරිපාලනාත්මක කටයුත්තක් විතරක්ම නෙවෙයි කියන එකේ. දැන් අපි යොමු වෙමු මේ කතාවේ හරයටම. ඒ කියන්නේ ආපදාවකට දක්වන ප්‍රතිචාරය කියන්නේ බොහෝ වෙලාවට සමාජයේ දැනටමත් තියෙන අසමානකම් තවත් තීව්‍ර කරලා පෙනෙන කණ්ණාඩියක් වගේ කියන කාරණේට. මේකෙන් කියවෙන්නේ ආපදාවකට ප්‍රතිචාර දක්වනකොට කාටද උදව් ලැබෙන්නේ කොහොමද ලැබෙන්නේ කියන එකට සමාජයේ තියෙන දරිද්‍රතාවය, ජාතිකත්වය වගේ දේවල් සහ දේශපාලන අරමුණු බලපාන්න පුළුවන් කියන එකයි. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහර කණ්ඩායම් ආපදාවකදී තවත් අසරණ වෙනවා. මේ අදහස තව ටිකක් හොඳට පැහැදිලි කරගන්න අපි මූලාශ්‍රයම තියෙන හරිම ප්‍රබල මෑත කාලීන උදාහරණයක් දිහා බලමු. ඒ තමයි 2023 දී තුර්කියට සිරියාවටයි බලපෑම් කරපු දරුණු භූමිකම්පාව. මෙතනින් කියවෙන්නේ හරිම බරපතල කතාවක්. ඒ කියන්නේ තුර්කි රජයට චෝදනා එල්ල වුණා සිරියානු සරණාගතයින් හිටපු පැතිවලට සහන දෙන එක හිතාමතාම පරක්කු කළා කියලා. ඒ විතරක් නෙවෙයි මේ ආපදාවම සරණාගතීන්ට විරුද්ධව මිනිස්සුන්ව උසිගන්වන්න පාවිච්චි කළා කියලා චෝදනාවක්. බලන ආධාර දීම කොහොමද දේශපාලන මෙවලමක් වෙන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දේශීය මට්ටමේ විතරක්ම නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේදීත් මේ දේ වෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි 2010 දී හයිටි රාජ්‍යයේ සිද්ධ වෙච්ච භූමිකම්පාව. මෙතනදී පේන්නේ භූදේශපාලනික වමනාවන් මානුෂීය අවශ්‍යතාවලට වඩා ඉහළින් යන හැටි. සමහර විචාරකින් මේක නව යටත් විජිතවාදයක් කියලා හඳුන්වන තරමටම බලවත් රටවල් තමන්ගේ අරමුණු වෙනුවෙන් ආධාර පාවිච්චි කරනවා කියන චෝදනාව එල්ල වුණා. හොඳයි ගැටලුව පැහැදිලි. එහෙනම් මොකක්ද මේකට තියෙන විසඳුම? අන්න එතනදී තමයි මේ ලිපිය යෝජනා කරන්නේ සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කේන්ද්‍ර කරගත්තු ප්‍රවේශයක් ගැන. මේ විකල්ප ප්‍රවේශය පදනම් වෙන්නේ විශ්වීය අයිතිවාසිකම් මත. ඒ කියන්නේ ආපදාවකට ලක්ුණත් හැම මිනිස්සෙකුටම ජීවිතය, සෞඛ්‍ය, නිවාස වගේ මූලික අයිතිවාසිකම් හිමි වෙන්නම ඕන කියන එක. ඒ අය හුදෙක් ආධාර ලබන්නන් නෙවෙයි අයිතිවාසිකම් හිමි පුරවැසියන්. මේ විසඳුම පැහැදිලි මූලධර්ම තුනක් මත ගොඩනැගිලා තියෙනවා. පළවෙනිව මිනිස් ගරුත්වයේ සුරැකීම. දෙවනුව සියල්ලන්ටම සාධාරණ යුක්තියක් ඉටුවීම. සහ තෙවනුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට විපතටපත් වුණු ජනතාවගේම සක්‍රීය සහභාගීත්වය සහතික කිරීම. මෙන්න මේක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. මේ ප්‍රවේශයත් එක්ක සහනාධාරය කියන්නේ කවුරු හරි කරුණාවෙන් දයාවෙන් දෙන දෙයක් නෙවෙයි. ඒක විපතටපත් වුණු පුරවැසියෙකුගේ අයිතියක් බවට පත් වෙනවා. මේක ඇත්තටම දැවැන්ත වෙනසක්. හැබැයි මේ ප්‍රවේශය ක්‍රියාත්මක කරනවා කියන්නේ හුදෙක් පරිපාලනමය වෙනසක් කරනවා කියන එක නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු දේශපාලන ඇංගවුම් රාශියක් මෙතන තියෙනවා. මේ වගුවෙන් පැහැදිලිවම පේනවා ආකෘති දෙක අතර තියෙන මූලික වෙනස. බලන්න රාජ්‍ය කේන්ද්‍රීය ක්‍රමේදී විපතට පත් වුණු අය හුදෙක් ආධාර ලබන නිෂ්ක්‍රීය පිරිසක් විතරයි. තොරතුරු පාලනය කරනවා. හැබැයි මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයේදී ඒ අය තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සක්‍රීය කොටස් කරවන් බවට පත් වෙනවා. රාජ්‍ය සහ ජාත්‍යන්තර බලදේශපාලනය මානව හිමිකම් පදනම් කරගත් ප්‍රතිචාරයකට කොහොමද බාධා කරන්නේ කියලාට මේ උදාහරණ වලින් හොඳටම පේනවා. කොවිඩ් වසංගතයේ වෙලාවේ තොරතුරු වසන් කිරීම, යුක්‍රේන් යුද්ධයේදී ආධාර දේශපාලනීකරණය වීම වගේ දේවල් මේකට හොඳම නිදසුන්. ඉතින් මේ ප්‍රවේශය ඉල්ලා සිටින්නේ ඊටත් වඩා ගැඹුරු සමාජ වෙනසක්. ඒ කියන්නේ ආපදාවක් වඩේ අර්බුදකාරී අවස්ථාවකදී පවා රජය සහ පුරවැසියන් අතර තියෙන සම්බන්ධතාවය අපි ඒකට සමාජ ගිවිස්ම කියලාත් කියනවනේ. අන්න ඒක නැවත අර්ථ දක්වන්න ඕන කියන එක. හොඳයි. අපි දැන් මේ විග්‍රහය සාරාංශ කරලා එහි තියෙන ප්‍රබලම අදහස දෙසට යොමු වෙමු. මේ තේරීමේ බරපතලකම මෙතනින් අවධාරණය වෙනවා. ආපදා කළමනාකරණයට මානව හිමිකම් එකතු කරනවා කියන්නේ හුදු පරිපාලන තීරණයක් ගැනීමක් නෙවෙයි. ඒක වඩා සාධාරණ සමාජයක් දෙසට තබන දේශපාලනික පියවරක්.
ඉතින් තීරණාත්මක කාරණේ තමයි මේ. මූලාශ්‍ර ලිපියේ තියෙන මේ ප්‍රබල ප්‍රකාශයෙන් මුළු තර්කයම කැටි කර පෙන්වනවා. මේක සරල කළමනාකරණයක් ගැන කතාවක් නෙමෙයි, දේශපාලන පරිවර්තනයක් ගැන කතාවක්. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නේ ගැන මොහොතක් හිතමු. ආපදාවකින් සමාජයේ තියෙන බෙදීම් සහ අසමානතා මතුවලා පේනවා නම් ඒකට දක්වන ප්‍රතිචාරය ඒ පැලුම් නැවත සුවපත් කරන වඩා හොඳ අනාගතයක් ගොඩනගන මෙවලමක් බවට පත් කරගන්න පුළුවන් කොහොමද?